අපි සූදානම් වෙන්නේ වාර පරීක්ෂණ ලකුණු ඇතුළත් කරන්න. ඒ සඳහා නව යොමුවක් සකස් කරලා තියෙනවා. ඒ තමයි මාර්ක් ෂීට් කියන එක. මේ මාර්ක් ෂීට් එක ක්ලික් කළාම අපට තියෙනවා ගුරුවරු ලියාපදිංචි කරන්න සහ ශිෂ්‍ය නාම ලේඛනය ඇතුළත් කරන්න කියන මේ ප්‍රධාන කාරණා දෙක, ප්‍රධාන අවශ්‍යතා දෙක. ඒකෙන් ගුරුවරු ලියාපදිංචි කිරීම කියන එක ක්ලික් කළාම අපිට පුළුවන්කම තියෙනවා ගුරුවරු ඇතුළත් කරන්න. මොකද මෙහෙම ගුරුවරු ඇතුළත් කරන්නේ ගුරුවරුන්ට ලියාපදිංචිය සඳහා අවස්ථාව දුන්නම ඒ අයට පුළුවන්කම තියෙනවා ඒ අයගේ ලකුණු මේ පද්ධතියට ඒ අය විසින්ම ඇතුළත් කිරීමේ හැකියාව. ඉතින් ඒ හින්දා තමයි අපි මේ ලියාපදිංචිය සකස් කරලා දෙන්නේ. මුලින්ම ඒ සියල්ලටම ප්‍රථම කරන්න තියෙන විශේෂතම වැඩේ තමයි පාසලේ උගන්වන විෂයන් ටික ඇතුළත් කරන එක. ඒ සඳහා මේ පාසලේ උගන්වන විෂයන් නැත්නම් මාස්ටර් සබ්ජෙක්ට් කියන කොටස ක්ලික් කළාම මෙතන තියෙනවා පෙර නිමි විෂයන් ලැස්තු එක් කරන්න කියලා කොටසක්. ඒ ලකුණු ඒ යොමුව ක්ලික් කරන්න. යොමුව ක්ලික් කළාම ඔබට 6 9 ශ්‍රේණියට අදාළ විෂයන් ටිකයි 10 11 ශ්‍රේණිය වලට අදාළ විෂයන් ටිකයි මේ කොටස් දෙක ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මෙතන දැනට මෙතන නැති විෂයක් නැහැ. නමුත් මෙතන නැති මොනවා හරි විෂයක් තියෙනවා නම් ඒ සම්බන්ධව මෙතන තෝරලා අපි කියමු 10 11 ශ්‍රේණි සඳහා නැති විෂයක් තියෙනවා නම් ඒ විෂය ටයිප් කරලා ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන ප්‍රධාන විෂයන් ටික සියල්ල තියෙනවා. ඒ වගේම අනු විෂයන් ටික තියෙනවා. ඒ ප්‍රධාන විෂයන් වලට අදාළ අනු විෂයන් ගුරුවරුන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ලකුණු ඇතුළත් කිරීමේදී ඇතුළත් කරන්න. මෙතන තියෙන ප්‍රධාන විෂයන් ටික විතරයි. ඒ හින්දා මෙතන අලුතෙන් විෂයක් ඇතුළත් කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. පෙරනිමි විෂයන් ලැයිස්තු ඇතුළත් කරන්න කියන බටන් එක විතරක් ක්ලික් කරන්න. එතකොට ඔබට සාර්ථකව පද්ධතියේ තියෙන විෂයන් ටික මේ පද්ධතියට අදාළ විෂයන් ටික ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට දෙවෙනි කාරණාව තමයි නව ගුරුවරුන් ඇතුළත් කිරීම. දැන් අපි විෂයන් ටික ඒක පොඩ්ඩක් හකුලා ගන්නවා. නව ගුරු බවතුන් ඇතුළත් කිරීම නැත්නම් ඒ අය ලියාපදිංචි කිරීම කියන කොටසට ගියාම අපට පුළුවන් තනිව ගුරුවරුන්ගේ නම් මෙතෙන්ට ඇතුළත් කරන්න. ඒ කියන්නේ ගුරුවරයාගේ නමයි, ජාතික හැඳුනුම්පත් අංකයයි. එහෙම නැත්නම් මෙතන මේ බල්ක් අප්ලෝඩ් කියන කොටසට ගිහිල්ලා Excel sheet එකක් මගින් මේ ගුරු තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. මේකෙදි විශේෂයෙන් අපට අවශ්‍ය මේ පද්ධතිය පවත්වාගෙන යන්න අවශ්‍යම දේ තමයි ගුරුවරයාගේ නමයි, ජාතික හැඳුනුම්පත් අංකයයි. ගුරුවරයාගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකය, ගුරුවරයාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් යොදන්න ඕන. ජාතික හැඳුනුම්පත් අංකය තියෙන අංකයක් ඒ විදිහට යොදන්න. යොදලා ටීචර් කෙනෙක් මේකට ඇඩ් කළාම ඒ ටීචර්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ ඊළඟට පාස්වර්ඩ් එක නැත්නම් මුරපදය ඇතුළත් කරලා මේ පද්ධතියට ලොගින් වෙලා තමන්ගේ ලකුණු ටික දාන්න. ඒතකොට මුරපදය තමයි 1 2 3. මොකද ස්වයංක්‍රීය මුරපදයක් ලැබෙන්නේ ඒ මුරපදය ඇඩ් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ මුරපදය පුද්ගලිකව වෙනස් කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ ගුරුවරයාටත් පුළුවන් තමන්ගේ පද්ධතියට ඇතුළත් වෙලා මුරපදේ වෙනස් කරගන්න. නැත්නම් ඔබටත් පුළුවන් මුරපදේ වෙනස් කරලා දෙන්න. ඒකට මෙතන මේ ක්‍රියාමාර්ග කියන කොටසේ තියෙන එඩිට් එකක්. ඒ එඩිට් එකෙන් ගිහිල්ලා මුරපදය කැමති විදියට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. දැනට හැමෝටම පුළුවන් විදියට තමයි මේ මුරපදය ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මේ විදියට ගුරුවරු ලියාපදිංචි කරන්න ඕන. ඒක තමයි දෙවන පියවර. පළවෙනි පියවර විෂයන් ඇතුළත් කරන එක. ඒක ස්වයංක්‍රීයව කරන්න පුළුවන්. දෙවන පියවර ගුරුවරු ඇතුළත් කරන්න ඕන. ඒක ආකාර දෙකකින් ලියාපදිංචි කරන්න පුළුවන්. එක්කෝ Excel sheet එකකින්, එක්කෝ තනිව ගුරුවරු ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි යොමු වෙනවා ඊළඟට වැදගත්ම දේ ශිෂ්‍ය තොරතුරු නැත්නම් ශිෂ්‍ය නාම ලේඛනය ඇතුළත් කිරීම. ශිෂ්‍ය නාම ලේඛනයේ දැනට මේ ශිෂ්‍ය තොරතුරු ටිකක් මම ඇතුළත් කරලා තියෙනවා. ඒකෙදි මෙතන මේ උඩින්ම තියෙනවා නව ශිෂ්‍යයන් එක් කරන්න කියලා කොටසක් මේ තියෙන්නේ. මෙන්න මේක. ඒක ක්ලික් කළාම මෙතන තියෙනවා ශිෂ්‍යයාගේ නම, ඒ වගේම ශ්‍රේණිය, පන්තිය, ස්ත්‍රී පුරුෂ භාවය මේ දේවල් ඇතුළත් කරන්න. ඒතකොට තනි ශිෂ්‍යයන් ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. ශිෂ්‍යයාගේ නම ඉංග්‍රීසි භාෂාවෙන් යොදන්න. ශ්‍රේණිය 1 2 3 4
එහෙම යොදන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පද්ධතිය අපිට ඇත්තටම ලකුණු දාන්න අවශ්‍ය වෙන 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා. ඒතකොට 6A පන්තියේ තියෙනවා නම් මෙතන 6A කියලා දාන්න. ආයි මෙතන ක්ලාස් නේම් එකක් අවශ්‍ය නැහැ. 7B තියෙනවා නම් 7B කියලා මෙතන ටයිප් කරන්න. ඔක්කොම ටික එකම විදිහට ටයිප් වෙන්න ඕන. එතකොට තමයි මේක හරියට කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ස්ත්‍රී පුරුෂ භාවය තෝරන්න. තෝරලා මෙතන add student කියන එක ක්ලික් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ශිෂ්‍යෝ ගොඩක් ප්‍රමාණයක් ඉන්නවනම් කොච්චර ප්‍රමාණයක් හිටියත් ඒ සියලු ශිෂ්‍ය තොරතුරු ඇතුළත් කරන්න පුළුවන් මේ CSV ගුණුවකින්. ඒ කියන්නේ Excel sheet එකකින් Excel sheet එකට ළමයින්ගේ නම, ඒ වගේම ශ්‍රේණිය, ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය මේක ඇතුළත් කරලා ඒ Excel sheet එක තෝරලා අප්ලෝඩ් කළාම මේ තියෙන විදියටම ඔබේ පන්ති අනුව ශිෂ්‍යෝ ගුණ වෙලා එනවා. එතකොට මෙතන මේක වැදගත් වෙන්නේ ගුරුවරුන්ට තමන්ගේ ලකුණු ඇතුළත් කරනකොට ශිෂ්‍ය නාම ලේඛනයක් ඕන. ඒ ශිෂ්‍ය නාම ලේඛනයයි මේ ඇතුළත් කරන්නේ. ඉතින් තනිව ඇතුළත් කරනවට වඩා ලේසිම විදිය තමයි බල්ක් එකක් විදියට CSV එකක් විදියට මෙතන සාම්පල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ සාම්පල් එකේ විදියට ශිෂ්‍යෝ ඇතුළත් කරලා එතෙන්ට ඇතුළත් කරලා අප්ලෝඩ් කරපු ගමන් මෙතෙන්ට ඒ සියලු විස්තර ටික එනවා. එතකොට ගුරුවරුන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ගිණුමෙන් ගිහිල්ලා මේ ලකුණු ඇතුළත් කිරීමේ කටයුතු කරන්න. එතකොට මෙතන තියෙන විශේෂ කාරණාවක් ඒ තමයි මේ දැන් 9 පන්තිය නම් ගැහණු ළමයි කීයද පිරිමි ළමයි කීයද කියලා ඒ දෙකත් ඒ වගේම ටෝටල් ශිෂ්‍ය සංඛ්‍යාවත් ඒ සියල්ල මෙතන වැටෙනවා. ඒක බොහොම ප්‍රයෝජනවත්. ඉතින් මේ විදිහට තමයි ශිෂ්‍ය නාම ලේඛනය ඇතුළත් කරන්න තියෙන්නේ. ඊළඟට අපි යොමු වෙනවා මේ වාර පරීක්ෂණ ලකුණු කියන එකට. අර ගුරුවරු තමන්ගේ ලොගින් එකට ගිහිල්ලා ඇතුළත් වෙලා ඩෑෂ්බෝඩ් එකෙන් ඇතුළත් කරන ලකුණු ටිකයි මෙතන බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔබ පාසලක් විදියට ශිෂ්‍යෝ ඇතුළත් කළාම ඒ ශිෂ්‍යයන්ට අදාළ ඒ පන්ති වලට අදාළ කාඩ් ටික තමයි මෙතන වැටලා තියෙන්නේ යොමු ටික. දැන් අපි උදාහරණයක් විදියට 6A පන්තිය ක්ලික් කළොත් මෙන්න 6A පන්තිය දැනට ආරම්භ කරලා තියෙනවා ෆස්ට් ටර්ම් එකේ ලකුණු දාන්න. දැන් ඇත්තටම අපිට ෆස්ට් ටර්ම් එකේ ලකුණු අවශ්‍ය නැහැ. සෙකන්ඩ් ටර්ම් තමයි අපි දාන්න ඕන. ඉතින් මේ උදාහරණයක් විදිහට ෆස්ට් ටර්ම් එකේ ලකුණු දාලා තියෙනවා. ෆස්ට් ටර්ම් එක මේක ක්ලික් කළාම මේ දාපු නැත්නම් ඇතුළත් කරපු ලකුණු ලේඛනය පෙන්වනවා. ඒ කියන්නේ ගුරුවරයා කවුද, මොන ලකුණුද ඇතුළත් කරලා තියෙන, මොකද්ද විෂයන් කියලා. උදාහරණයක් විදිහට අපි ජියෝග්‍රැෆි කියන එක ක්ලික් කළොත් ලකුණු ඇතුළත් කරන්න කියන එක පෙන්වනවා. මෙන්න මේ ළමයි දෙන්නගේ ලකුණු ටික ඇතුළත් කරලා තියෙනවා. ඊළඟට බුද්දිසම් කියන එක ක්ලික් කළාම ඒ ලකුණු ටික මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඉංග්‍රීසි කියන එක ක්ලික් කළාම ඒකේ ලකුණු තාම ඇතුළත් කරලා නැහැ. නමුත් ක්‍රියේට් කරලා තියෙනවා. ඊස්තටික් සබ්ජෙක්ට් වල නැටුම් වල ලකුණු ඇතුළත් කරලා තියෙනවා. ලකුණු නැටුම් වල විතරක් නෙවෙයි චිත්‍රවලත් ඇතුළත් කරලා තියෙනවා. මේ අර ප්‍රධාන විෂයන් අපි ඊස්තටික් සබ්ජෙක්ට් නැත්නම් සෞන්දර්ය විෂයන් කියන එක තමයි ස්වයංක්‍රීය වෙන්නේ. නමුත් ගුරුවරයාට පුළුවන් ඒ විෂයන් වලට අදාළව අනු විෂය ටයිප් කරන්න. දැන් මෙතන නැටුම් වල සහ චිත්‍රවල ලකුණු ඇතුළත් කරලා තියෙනවා. දැන් චිත්‍රවල මේක ලකුණු ඇතුළත් කරා මෙතන චිත්‍ර ලකුණු පෙන්නනවා සහ නැටුම් ලකුණු පෙන්නනවා. මේක බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ දෙකම අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා. දැන් මෙතන තියෙනවා මේ ඇසක සලකුණක්. ඒක අපි ක්ලික් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඒ ඇසක සලකුණ ක්ලික් කරපු ගමන් මෙන්න එනවා ඒ පන්තියේ ළමයි දෙන්නගේ මාක් ෂීට් එක. දැනට ඇතුළත් කරලා තියෙන විෂයන් කීපය, ඒ විෂයන් කීපයට අදාළව ලබාගෙන තියෙන ලකුණු සහ ඔවුන්ගේ ඇවරේජ් ඒ ඔක්කොමයි ලකුණු විශ්ලේෂණ ටිකයි සියල්ල මෙතන පෙන්වනවා. ඒතකොට මේකේ print එකක් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. print එකක් අරගෙන ලකුණු පොතේ අලව ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව මෙතනින් මේ x අකුරක් තියෙන්නේ. ඒක ක්ලික් කරපු ගමන් මේ ලකුණු ටික අර පෙන්නපු ලකුණු ටික අන්තර්ගත Excel sheet එක download කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ වෙනම කවුරු හරි මේකට යොදවලා Excel sheet එකේ ලකුණු ඇතුළත් කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ගුරුවරයා තමන්ගේ login එකේදී ලකුණු ඇතුළත් කළොත් ඒ ලකුණු ටික ස්වයංක්‍රීයව මෙතන ලැබෙනවා. මේ ලකුණු ටික විශ්ලේෂණය කරලා සියලු දත්ත එක්ක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මේකේ තියෙන පහසුව. ඒ හින්දා මේ පහසුව අත්විඳින්න
ඔබට පුළුවන්කම තියෙනවා මේක සක්‍රිය කරගන්න. ඒ වගේම ඊළඟට තියෙන ගුරු පිවිසුම කියන එක. ඒ කියන්නේ ගුරුවරුන්ට ලොගින් වෙන්න මෙන්න මෙතන කොපි කියන බටන් එක ක්ලික් කරලා මේ කොපි කියලා එකක් තියෙනවා. කොපි කියන බටන් එක ක්ලික් කරලා ඒ ලින්ක් එක ගුරුවරුන්ට දෙන්න පුළුවන්. එතකොට ගුරුවරුන්ට පුළුවන් තමන්ගේ ID කාඩ් නම්බර් එකයි ඒ වගේම පාස්වර්ඩ් එක එකතු කරලා තමන්ගේ ලකුණු දාන්න. එතකොට ඒකට මූලික වශයෙන් කරන්න තියෙන දෙයක් තමයි අර ගුරු නාම ලේඛනය, ඒ කියන්නේ ගුරුවරු ලියාපදිංචි කරන එකයි ශිෂ්‍ය නාම ලේඛනය ඇතුළත් කරන එකයි පාසල විසින් සිද්ධ කරන්න ඕන. එහෙම සිද්ධ කළාම තමයි මේක සක්‍රිය කරගන්න පුළුවන්කම තියෙන්නේ. බොහොම ස්තුතියි.